සුබ දවසක්. සාමාන්‍යයෙන් මම ළඟ වීඩියෝස් දාන්නේ නැහැ. උනාට මේක නිතර අහන ප්‍රශ්නයක් ඉදන් මම හිතුවා උත්තරයක් දෙන්න ඕනේ කියලා. ඉතින් අනිවාර්යෙන් මේක ඔයාලට වැදගත්යි කියලා හිතනවා නම් subscribe කරන්න. ඒ වගේම අපි Lowmeat Science Facebook page එකත් හදලා තින්නේ. ඒකත් follow පාරක් දාගෙන යන්න. ඔයා මේක තුල ඉන්නේ Lowmeat Science එක. නීතියේ සෙවණැල්ලේ විද්‍යාත්මක සත්‍යය. වාහනයක් ඇතුලේ අශෝභන විදිහට හැසිරීම ලංකාවේ නීතිය ඇතුලේ වැරද්දක් වෙනවා. දණ්ඩි සංග්‍රහය කොහෙවත් නැහැ. වාහනයක් ඇතුලේ අශෝභන විදිහට හැසිරීම නීතියේ වැරද්දක් කියලා. හැබැයි දණ්ඩි සංග්‍රහය 365 ඒ වල සඳහන් වෙනවා ප්‍රසිද්ධ ස්ථානයක ඔය අශෝභන විදිහට හැසිරෙනවා නම් ඒක වැරද්දක් වෙනවා කියන එක. එතකොට ඔයාගේ වාහනයක රන් ගිහිල්ලා පාක් එකක එහෙම නැත්නම් පාරක් අයිනක එහෙම නැත්නම් අපි හිතමුකෝ මිනිස්සු ඉන්න අතුරු පාරක් අයිනක වාහනේ නවත්තලා අන්න එහෙම ස්ථානයක අශෝභන විදිහට හැසිරෙන වාහනය තුලේ ඒක වැරද්දක් වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඔයාගේ වාහනේ ඔයාගේ පෞද්ගලික ස්ථානයක ගරාජ් එකක වගේ නවත්තගෙන එහෙම හිටියයි කියලා. ඒක වැරද්දක් වෙන්නේ අනිත් එක කවුරුත් දන්නෙත් නැහැනේ. හැබැයි ඔයා පොදු ස්ථානයක මේක කරනවා නම් ඒක වැරද්දක් වීමේ හැකියාවක් තියෙනවා. මේ ගොඩක් වෙලාවට අර හරිම නීතියක් මේක මෙහෙමයි වැරදි කියලා නීතියක් නැති හින්දා ඒක අවස්ථානුගත කරුණු වන ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. තීරණය වෙනවා. අධිකරණය වගින් ඒ අදාළ කරුණු ටික සලකලා බලලා තීරණය කරනවා මේකෙන් වැරද්දක් වෙලා තියෙනවද නැද්ද කියන එක. මේ සම්බන්ධව ටිකක් හොඳ අදහසක් ගන්න මම කේස් ලෝසස් ටිකක් එකතු කරගත්තා. ඒ කියන්නේ තීරණය වුණු නඩු තීන්දුව ටිකක් එකතු කරගත්තා. මේ ටික මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. එතකොට ඔයාලට යම් අදහසක් එනවා. මේක මේ මෙහිමුණුත් වැරද්දක් වෙන්න පුළුවන් මෙහිමුණුත් වැරද්දක් වෙන්නේ නැහැ කියලා. රජින versus කන්දයියා Queen versus කන්දයියා ඒකෙදි කියන්නේ මේ මෙයාලා ටෙන්ට් එකක් ඇතුලේ ලිංගිකව එකතු වෙනවා. මිනිස්සු ඉන්න කියන්නේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක ටෙන්ට් එකක් ඇතුළේ ලිංගිකව එකතු වෙනවා. ඒතර අධිකරණය තීරණය කරනවා මේකෙන් පොදු ස්ථානයක අශෝභන විදිහට මෙයාලා හැසිරලා තියෙනවා. ඒ හින්දා මේක වැරද්දක් වෙනවා කියලා. කියන්නේ අර පාරේ යන මිනිස්සුන්ට මේක පේන්න තියෙන හින්දා මේකේ වැරද්දක් සිද්ධ වෙනවා කියන එක අධිකරණය විසින් තීරණය කළා තියෙනවා. ඒ වගේම ධර්මසේන versus the Queen ඒකෙදි වෙන්නේ the accused was found having sexual intercourse on a mat in the garden. ඒ කියන්නේ ගාඩන් එකක මැට් එකක ඉඳගෙන අශෝභන විදිහට හැසිරෙනවා. ඒතර මෙන්න මේකත් එළිය ඉන්න මිනිස්සුන්ට පේන හින්දා ඒකෙන් පොදු ස්ථානයක අශෝභන විදිහට හැසිරීම යටතේ වරදකරු වෙන්න මේ අදාළ චූදිතයට සිද්ධ වෙනවා. එතකොට ඔයාලට යම් අදහසක් වෙනවා මෙන්න මේ වගේ අවස්ථාවලදී මේක වැරද්දක් වෙන්න පුළුවන් කියලා. අනිත් කටියට පේනවා නම් මෙන්න මේකේ වැරද්දක් වෙනවා කියන එක. ඊළඟට ඇටර්නි ජෙනරල් versus ජයලත් මේ නඩුවේදී වෙන්නේ මේ පුද්ගලයන් දෙදෙනා කියන්නේ කාන්තාව සහ පිරිමියා පොදු ස්ථානයක අර ලිංගිකව හැසිරෙන්නේ නැහැ. ඒ වගේ පොසිෂන් එකක ඉන්නවා. හරිද? මං කියන කාලේ තේරෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී මේක වැරද්දක් වෙනවද කියලා. ඒ කියන්නේ ලිංගික එකතු වෙලා නැහැ. හැබැයි වගේ පොසිෂන් එකක ඉන්නවා. මේකත් අධිකරණය තීරණය කරනවා මේක පොදු ස්ථානයක කරනද දැඩි අශෝභන ක්‍රියාවක් කියලා. ඒකෙදි ඔවුන් වැරදි කරුවන් බවට සිද්ධ මේ බවටපත් වෙනවා. ඔන්න ඔය නඩු තීන්දුව ටික දැක්කම ඔයාලට තේරෙනවා මේක ගැන යම් අදහසක්. ඒ කියන්නේ අවස්ථානුගත කරුණු අනුව අධිකරණය විසින් තීරණය කරනවා මේකෙන් මේ පොදු ස්ථානයක මෙයාලා අශෝභන විදිහට හැසිරලා තියෙනවද නැද්ද කියන එක. ඒතර කවුරු හරි ගිහිල්ලා කම්ප්ලේන් කරලා නම් තියෙන්නේ මෙන්න මෙහෙම මෙයාලා අශෝභන හැසිරෙනවා කියලා සාක්ෂිත් එක්ක පැමිණිලි කරන කෙනාට පුළුවන් නම් ඒක සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න. එහෙම අශෝභන විදිහට හැසිරීම කරනට සිද්ධ වෙනවා වැරදි කරුවටපත් වෙන්න. හැබැයි මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක් අර නිශ්චිතවම ලංකාවේ නීතිය කියලා නැහැ. වාහනයක් ඇතුලේ ලිංගික ක්‍රියාවක් කළොත් ඒක වැරද්දක් වෙනවා කියලා. මම හිතනවා මම මේ අද කතා කරපු කරුණ ඇසුරෙන් ඔයාලට ඒක සම්බන්ධව යම් අදහසක් එන්න ඇති කියලා. ජය වේවා.